සෝවාන් ආර්යයන් වහන්සේ මාර්ගය එකපාරක් ගමන් කරලා තියෙන නිසා මුලැමැදාග දන්න නිසා උන්වහන්සේට මාර්ගයේ පිළිබඳ වැරදි අදහස් එන්නේ නැහැ. අනුසේ වශයෙන්ම ඒක දුර වෙලා යනවා. පෘතුග්ජන වෙච්ච අපි අද මේ ධර්ම මාර්ගයේ ගමන් කරත් භවාන්තරයේදී වෙන වෙන මාර්ගවලට යන්නට පුළුවන්. මේ ජීවිතයේදී වුණත් අන්‍ය ආගමික වෙන්නට පුළුවන්. ඒක පෘතුග්ජන හිතේ ස්වභාවය විය හැකි බවක් තියෙනවා. ඒකට හේතුව තමයි සීලබ්බත පරාමාස ආදී කෙලෙස් ධර්මයන් ਸਰව සම්පූර්ණයෙන් දුර වෙලා නැති බව. ආර්යයන් වහන්සේ ඒ කෙලෙස් දුරු කරනවා. ඒ නිසා සෝවාන් ආර්යයන් වහන්සේ අපි ධර්මයේ හඳුන්වනවා තින්නම් සංයෝජනානම් පරික්ඛයා. මේ සංයෝජන ධර්ම තුනක් දුරු කරපු නිසා නැත්නම් දුරු කරා පුද්ගලයා ලෙස තමයි හඳුන්වන්නේ. මොනවද මේ සංයෝජන ධර්ම තුන? මෙතන සත්වයේ පුද්ගලයක ආත්මයක් ඉන්නවා කියන වැරදි දෘෂ්ටිය, සක්කාය දෘෂ්ටිය, නිවන් මාර්ගය ගැන දේශකයා ගැන, ඒ කියන්නේ ගුරුවරයා තථාගතයන් වහන්සේ ගැන, සංසාර ප්‍රවෘත්තිය ගැන තියෙන සැකය, ඒ වගේම නිවන් දකින්නට වැරදි මාර්ග අනුගමනය කිරීම නම් වූ සීලබ්බත පරාමාසය. මෙන්න මේ කියන තුනම දුරු වෙනවා සෝවාන් ආර්යයන් වහන්සේ අතින්. මේ තුන බැලූ බැල්මට පේනවා මේවා සාමාන්‍යයෙන් ප්‍රාථමික කෙලෙස්. ප්‍රාථමික කෙලෙස් කියලා කියන්නේ ඊටාම රළු දාර්ශනික මට්ටමින් තියෙන කෙලෙස්. මේ තුනම බලන්න සත්වයාගේ දාර්ශනික මට්ටමක්. දාර්ශනිකක් කියන්නේ දර්ශනයක්. ඒ කියන්නේ හැඟීමකට වඩා Taman තුල තියෙන දක්මක්. දැන් උදාහරණයකට කවුරු හරි නිවන් මාර්ගයේ පිළිබඳව මෙහෙමයි නිවන් දැකිය යුත්තේ, මෙහෙමයි නිවන් දැකිය යුත්තේ කියලා කියනවා නම් ඒක ඔහු හැඟීමකට කියන දෙයක් නෙවෙයිනේ. හැඟීම් කියලා කියන්නේ ලස්සන රූපයක් දකිනකොට අපිට කෙලෙස් එනවා. පාලනය කරගන්න අමාරුයි. කවුරු හරි අපිට බැන්නොත් අපිට තරහව ඇවිස්සෙනවා. අපි ධර්මඥානෙ තිබුණත් කොච්චර දැනගෙන හිටියත් හැඟීම් ඇවිස්සීම කියන එක වෙන දෙයකට අපිට ඉමෝෂන්ස් කියලා. ඉමෝෂන්ස් කියන ඒවා නැත්තම් හැඟීම් කියන පාලනය කරගන්න ලොකු සංයමයක් ඕනේ. ඊට මෙහායින් තියෙන දේවල් තමයි අපිට තියෙන දර්ශන. Taman ගැන Taman මෙහෙම හිතාගෙන ඉන්නවා. මේ ස්ථානය ගැන මෙහෙම අදහසක ඉන්නවා. රට ගැන මෙබඳු දර්ශනයක ඉන්නවා. ඒක හැඟීමකට වඩා Tamanට තියෙන දර්ශනයක්. සක්කාය දිට්ඨිය කියන්නේ එහෙම එකක් පින්වතුනි. සක්කාය දිට්ඨිය කියලා කියන්නේ මෙතන හැඟීම් මට්ටමින් උපදින එක සාමාන්‍යයෙන් අපි කියන අස්මිමානය කියලා. අපිට ඇති වෙනවා මෙතන මම කියලා කෙනෙක් ඉන්නවා කියලා පංච උපාදානස්කන්ධයම එකට අරගෙන මෙතන පුද්ගලයෙක් වාසය කරනවා කියන හැඟීමක් තියෙනවා. ඒකට කියනවා අස්මිමානය. ඒක අනාගාමී මාර්ගයේ දුරු වෙන්නේ නැහැ. ඒක ගොඩක් හැඟීමකට බරයි. අස්මිමානයේ උඩ තමයි අපි පුද්ගලයෙක් ලෙස ලෝකයේ අපි යම්කිසි වැදගත් කෙනෙක් ලෙස අභිමානවත් ලෙස ජීවත් වන්නේ. නමුත් කවුරු හරි හිතුවොත් මෙතන ශරීර අභ්‍යන්තරයේහි නොවෙනස් වන සත්වයක් ඉන්නවා. ඒ වේදනාව ලෙස හරි සංඥාව ලෙස හරි නැත්නම් ඇස්ට්‍රල් බොඩි එකක් සියුම් මනෝකායක් ලෙස හරි කවුරු හරි සත්වයක් ඉන්නවා. ඒ සත්වයා මරණින් මත්තේ දෙවියන් වහන්සේ ළඟට යනවා. නැත්නම් නිත්‍ය වූ සුගතියකට හෝ අපායකට යනවා. නැත්නම් භවයෙන් භවයට සංක්‍රමණය වෙනවා. එහෙම නැත්නම් ඒ ආත්මය දුර වෙලා දූවිලි වෙලා විනාශ වෙලා යනවා. අවකාශයට එකතු වෙනවා. මේ ආදී ලෙසට දර්ශන තියෙනකොට ඒවට දර්ශන වෙන්නේ. ඒවට හැඟීම් නෙවෙයි. ඒවා ලෝකයේ දකින්න ක්‍රම, ජීවිතයේ දකින්න ක්‍රම. සක්කාය දිට්ඨිය කියන්නේ දර්ශනාත්මක කෙලෙසයක්. විචිකිච්ඡාවත් එහෙමනේ. විචිකිච්ඡාව කියලා කියන්නේ යම් යම් දේවල් පිළිබඳ ඒ තියෙන දර්ශන පිළිබඳ ස්ථිර භාවයක් නැහැ. පෙර භවයක් තිබුණාද, පසු භවයක් තියෙනවද, මේක මේ භවයෙන් ඉවර වෙනවද දන්නේ නැහැ. ඒ වගේම සියල්ල දන්නවා කියන තත්ත්වයට පත්විය හැකිද නොහැකිද, එහෙම නැත්නම් නිර්වාණ ධාතුව කියලා දෙයක් තිබිය හැකිද නොහැකිද කියලා විනිශ්චයකට පැමිණෙන මේක දර්ශනීය ප්‍රශ්නයක්. තමන්ගේ අවබෝධයේ ප්‍රශ්නයක්. හැඟීමක් නෙවෙයි. ඒ වගේම මේක තමයි නිවන් මාර්ගය. අලියෙක් වශයෙන් හිටියොත්, බල්ලෙක් වගේ හිටියොත්, එළුවෙක් වගේ හිටියොත් අපේ හිතේ රාග ආදී කෙලෙස් අඩු වෙලා අන්න කෙලෙස් දුරු වෙලා අපිට නිවන් දකින්නට පුළුවන්. මේවා දර්ශන පින්වතුනි. ඒ නිසා මේ සෝවාන් ආර්යයන් දුරු කරන්නේ දර්ශනාත්මක කෙලෙස්. ඔහුට හැඟීම් ටික ඒ විදිහටම තියෙනවා. හැබැයි ඒකේ පොඩි වෙනසක් තියෙනවා. ඊළඟට අපි එතනට එමු. මේ සක්කාය දිට්ඨි, විචිකිච්ඡා, සීලබ්බත පරාමාස කියන වැරදි දර්ශනමය, එහෙම නැත්නම් දර්ශනයේ තියෙන අඩුපාඩු දුරු වෙනවා සෝවාන් ආර්යයන් වහන්සේ අතින්. හැබැයි එපමණකින් අවසන් වන්නේ නැහැ. ඔහු ළඟ තියෙන හැඟීම් සහගත කෙලෙස් ටිකත් යම් ප්‍රමාණයකට අඩු වෙනවා. මොනවද? මේ හැඟීම් සහගත කෙලෙස් කෝ විශේෂයෙන්ම මුල් තැන ගන්නේ කාම රාගයයි පටිඝයයි. අපි ගොඩාක් අකුසල කර්ම කරන්නේ මේ දෙක පදනම් වෙලා. කාම රාගය නිසා කාම මිච්ඡාචාරයේ යෙදෙනවා. කාම රාගය නිසා හොරකම් කරලා අනුන්ගේ වස්තුව ගන්නවා. කාම රාගයෙන් සල්ලි හොයන්නට ඕන නිසා ප්‍රාණඝාත ආදී ඒ මුල් කරගෙන සිද්ධ කරනවා. බොරු කියලා අනුන්ගේ වස්තුව පැහැර ගන්නවා. ඒ වගේම සුරාපාන ආදී සිද්ධ කළ අනේක විද අකුසලයක් කරගන්නවා. ඒ වගේම අන් අයගෙන් ලාභ ප්‍රයෝජන ගන්නට තව අයක කොටවනවා. මේ ආදී ලෙසට අනේක විද අකුසල කර්ම සිද්ධ කරනවා මේ කාම රාගයේ හේතු කරගෙන. හැඟීම් පාලනය කරගන්න බැරිව.
ද්වේෂයත් එහෙමනේ. තරහව පාලනය කරගන්න බැරි එක පාට කේන්ති ගිහලා කෙනෙක්ට ගහලා මරන නැත්තම් පහර දෙනවා. නැත්තම් ගෙදර කලකෝලහල කරගන්න. සමහර අයට අනර්ථයක් කරන්නට ඕනේ කියලා ඒ කට්ටියගේ වස්තුව කොල්ල කනවා. ඒ වගේම ඒ ද්වේෂය නිසා අන් අයට අනර්ථ කරන්නට කියලා බොරු කියලා ඔවුන්ම පිරිහෙවනවා. පරුස වචනෙන් බනිනවා. ඔවුන්ගේ අනුන්ගේ හිත රිදවනවා. මේ තමයි හැඟීම් නිසා අපිට හැඟීම් පාලනය කරගන්න බැරුව සිද්ධ කරගන්න දේවල්. සෝවාන් ආර්යයන් වහන්සේටත් මේ හැඟීම් ටික තියෙනවා. දැන් උදාහරණයකට සෝවාන් වෙච්ච විසාකාව දරුවෝ 20 දෙනෙක් වැදුවානේ. ඒ කියන්නේ කාම සේවනයේහි අය ඉදිලා තියෙනවා. අවුරුදු 7න් තමයි සෝවාන් වුනේ. ඒ වගේම බිම්බිසාර රජුරු රජ කෙනෙක් වශයෙන් කාම සම්පත් භුක්ති විඳා. සක්‍ර දේවේන්ද්‍රයා කාම සම්පත් භුක්ති විඳා. ඒ නිසා මේ කාම සේවනයේ පවා සෝවාන් ආර්යයන් වහන්සේ අතින් සිද්ධ වෙනවා. ඒ වගේම ද්වේෂය ඇවිල්ලා බරින්නට පුළුවන්. දැන් අපේ කතා ප්‍රවෘත්තියක් තියෙනවානේ. ස්වාමීන් වහන්සේලා දෙනමක් පිණ්ඩපාතේ යනකොට වැඩිහිටි ස්වාමීන් වහන්සේට බඩේ රුදාවක් තිබුණා. පිණ්ඩපාතේ යනකොට කැඳ ටිකක් හම්බ වුණා. ඒ වෙලාවෙම උන්වහන්සේ පැත්තකට ගිහිල්ලා කොටයක් උඩ වාඩි වෙලා කැඳ ටික වැළඳුවා. පටිපස්සෙන් ආපු ස්වාමීන් වහන්සේට ලැජ්ජා හිතුණා. මිනිස්සු ඉස්සරහාම දීපු දේ වැළඳුවා. දැන් පිණ්ඩපාතේ යන ස්වාමීන් වහන්සේ කෙනෙක් Tamante දානේ ලැබිච්ච වෙලාවෙම වළඳන්නේ නැහෙනි. ඒක සාමාන්‍ය සාරුප්‍යනේ. අපි ආරෙන්ට ඇවිල්ලා තමයි වළඳන්නේ. නමුත් අර ස්වාමීන් වහන්සේට දරා ගන්න බැරි වේදනාවක් තිබුණා. ඒ නිසා ළඟ තිබ්බ කොටයක වාඩි වෙලා කොටයක් උඩ වාඩි වෙලා වැළඳුවා. මේ ස්වාමීන් වහන්සේක මේ වයසක හාමුදුරුවන්ට කිසිදු සීලයක් ගුණයක්වත් නැහැ නේද කියලා දොස් කිව්වා. අන්න උපවාදයක් කරගත්තා. පස්සේ ආරණ්‍යයට ගියාට පස්සේ අර වයසක ස්වාමීන් වහන්සේ පොඩි ස්වාමීන් වහන්සේට කතා කරලා ඇහුවා "ඇවැත්නි ඔබ මේ බුද්ධ ශාසනයේ පිහිටක් ලැබලා තියෙනවද? ප්‍රතිෂ්ඨාවක් තියෙනවද?" "ඔව් ස්වාමීනි මම සෝවාන් මාර්ගඵල ලැබුවා අධිගමනය කළා." එහෙමනම් ඇවැත්නි ඉතිරි මාර්ගඵල වලට උත්සාහවත් වෙන්නට එපා. ඔබ අද උදේ වරුවේ රහතන් වහන්සේ කෙනෙක්ට උපවාද කරගත්තා කියලා කරුණාවෙන් දැන්න. මොකද ඒ ආර්ය ඉස්සරහින් ගිහපු ස්වාමීන් වහන්සේ රහතන් වහන්සේ කෙනෙක්. උන්වහන්සේට වේදනාව දරා ගන්නට කායික අපහසුතාවය නිසා ඒක වැළඳුවේ. නැත්තම් ප්‍රේතකමකට ආසාවකට නෙවෙයි. ඉතින් පසුවේ ස්වාමීන් වහන්සේ වැඳලා සමාවිල්ල ගත්තා. ඉතින් සෝවාන් ආර්යයන් වහන්සේලාට කේන්ති යනවා. ගිහිල්ලා බැනුම් බණින්නට පුළුවන්. සෝවාන් ආර්යයන් වහන්සේලා අඬනවා. විසාකාව තමන්ගේ මිනිපිරිය නැති වෙලා අඬාගෙන ආවනි. ඒ නිසා අපිට වගේම උන්ටත් හැඟීම් තියෙනවා. හැබැයි පින්වතුනි අපි කරන අකුසල කර්ම සමහර වෙලාවලට අපිව අපායට ගෙනියන්නට පුළුවන්. ඒ වගේ බලවත් අකුසල කර්ම අපි අතින් සිද්ධ වෙනවා. සෝවාන් ආර්යයන් වහන්සේ අතින් සිද්ධ වෙන අකුසල කර්ම ඒ තරම් බලවත් නෙවෙයි. තියෙනවා අංගුත්තර නිකායේ සූත්‍රයක් අபிසන්ද සූත්‍රය කියලා. අபிසන්ද සූත්‍රයේදී තථාගතයන් වහන්සේ පැහැදිලිවම දේශනා කරනවා සෝවාන් ආර්යයන් වහන්සේට රාග දෝෂ මෝහ තිබුණට උන්වහන්සේ අතින් ප්‍රාණඝාතයක් සිද්ධ වන්නේ නැහැ. සොරකම සිද්ධ වන්නේ නැහැ. කාම මිච්ඡාචාරය සිද්ධ වන්නේ නැහැ. මුසාවාදේ සිද්ධ වන්නේ නැහැ. සුරාපානය සිද්ධ වන්නේ නැහැ. හැඟීම් වශයෙන් ඇවිල්ලා කෑ ගහන්න බනින්නට කරන්නට පුළුවන්. ඒ වගේම කාමුක ක්‍රියාකාරකම් වල යෙදෙන්නට පුළුවන්. නමුත් ඔහු අතින් අපායගාමී වන ප්‍රාණඝාත ආදී අකුසල කර්ම සිද්ධ වෙන්නේ නැහැ. ප්‍රාණඝාතයේ අදින්නා දානයේ කාම මිච්ඡාචාරය මුසාවාදයේ කියන හතර කුඩා නමුත් අකුසලයේ අපායගාමී ශක්තියෙන් යුක්තයි පින්වතුනි. අපායට ගෙනියන්නට තරම් ඒවට ශක්තියක් තියෙන. ප්‍රාණඝාතය එහෙමයි. සොරකමත් එහෙමයි. කාම මිච්ඡාචාරයත් එහෙමයි. මුසාවාදයේ සම්බන්ධයෙන් මතයක් තියෙනවා. මුසාවාදයේ සාමාන්‍යයෙන් විදෙන්නේ තමන් බොරුවක් කිව්වොත්නේ අසත්‍ය දෙයක් කිව්වොත් ඒක පිළිගත්තන් නැත්නම් අනිත් කෙනා බොරුව සිද්ධ වෙනවා. සීලය කැඩෙනවා. නමුත් ඒක අපායගාමී වන්නේ අනිත් කෙනාගේ බොරුව විශ්වාස කළොත් පමණයි කියන ආචාර්ය මතයක් ථේරවාදයේ තුල තියෙනවා. ඒ නිසා ඒක සම්බන්ධයෙන් සාමාන්‍යයෙන් සමහර ආචාර්යවරුන්ගේ අදහස බොරුව කිව්වත් බොරුව අනිත් කෙනා විශ්වාස කරොත් තමයි ඒක අපායගාමී අකුසලයක් බවට නැත්නම් කර්මපතයක් බවට පත් වෙලා අපායගාමී අකුසලයක් බවට පත්වන්නේ කියන්නේ. කෙසේ නමුත් මේ සියලු අකුසල හතරෙම අපායගාමී ශක්තිය තියෙනවා. අපායට පමුණවන්නට පුළුවන්. ඒ නිසා සෝවාන් ආර්යයන් වහන්සේ අතින් මේ අකුසල කර්ම හතර සිද්ධ වන්නේ නැහැ. සුරාපානය කියන එක ඒකාන්තයෙන් අපාය සංවත්තනික කුසලයක් නෙවෙයි. බොහෝ සෙයින් ඒක සිද්ධ කරොත් ඒ තුලින් අකුසල කර්ම සිද්ධ කළා අපායට යන්නට පුළුවන්. නමුත් හුදු සුරාපානය සිද්ධ කිරීමම අපාය සංවත්තනික වන්නේ නැහැ. හැබැයි සසරදී ගොඩාක්ම නෝන දුර්වල වන්නට, උම්මත්තක භාවයට පත්වන්නට, මන්ද බුද්ධික භාවයට පත්වන්නට හේතු වෙන බලවත් අකුසලයක්. සුරාපානය විශේෂයෙන්ම ප්‍රතික්ෂේප කරලා තියෙන්නේ ඒ සුරාපානය සිද්ධ කරාට පස්සේ අනිත් සියලුම අකුසල කර්මපත හතම පහසුවෙන්ම සිද්ධ වෙන්නට පුළුවන්. ඇත්තම කියනවා නම් අවිද්‍යාව ව්‍යාපාදය සිද්ධ වෙන්නට පුළුවන්. අකුසල කර්මපත 9ම සිද්ධ වෙන්නට පුළුවන්. මිත්‍යා දෘෂ්ටියට පහසුපත් වෙන්නට ඉඩක් තියෙනවා නෝන දුර්වල වෙන නිසා. ඒ නිසා මේ සුරාපානය කියන එක ප්‍රතික්ෂේපිතයි. ඒක ඥානවන්තයෙක් විසින් සිද්ධ කරන්නේ නැහැ. මොකද තමන්ගේ සිහි බුද්ධිය බලෙන් නැති කරගන්නේ නැහැ කවදාවත් ඥානවන්තයෙක්.
ඒ නිසා සෝවාන් ආර්යයන් වහන්සේ අතින් උඩ අකුසල කර්ම 4 ඒකාන්ත අපාය ගාමී නිසා සිද්ධ වන්නේ නැහැ. ඒ වගේම සුරාපානයත් මහා අනර්ථකර නිසා උන්වහන්සේ අතින් සිද්ධ වන්නේ නැහැ.